අයිබෝන් හැමෝම පන්තියට සම්බන්ධ වෙලා නේද ඉන්නේ. අපි එහෙනම් පන්තිය පටන් ගමු. තව ටික දෙනෙක් පන්තියට සම්බන්ධ වෙන්න තියෙනවා. ටයිම් එක යන නිසා පන්තිය පටන් ගමු. වීඩියෝ එක බලන්න පුළුවන්. අද පන්තියට පරක් වෙලා යන අයට මම මේ වීඩියෝ එක YouTube දානවා. හරි. එහෙනම් අද අපි පටන් ගන්න සූදානම් වෙන්නේ Excel පාඩම. මේ අපි Word පාඩම ඉවර කරලායි Excel පාඩමට දැන් සූදානම් වෙන්නේ. Word පාඩමේ ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. ඔයාලට ප්‍රැක්ටිකල් එකක් දාලා තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් එක ටික දෙනෙක් කරලා තිබුණා. ඒ ප්‍රැක්ටිකල් එක තව කරපු නැති ළමයි ඉන්නවා නම් කරලා මට දාන්න WhatsApp එකට මම බලන්නම් අඩුපාඩු. මොන හරි ගැටලු තියෙනවා නම් Word එකේ වුණා කියලා නැහැ. ඔයාලට ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි Excel එකට යමු. Excel මේ වෙනකොට Excel කියන එක ගැන ඔයාලා දන්නවා. මොනවාද Excel එකෙන් වෙන්නේ? මේ වගේ දේවල් ඔයාලා මේ වෙනකොට දන්නවා. සාමාන්‍යයෙන් දැන් ජොබ් එකක් කරන කට්ටිය තමයි අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ කෝස් එකට. Excel වලින් මොකද කරන්නේ? කතා කරන්න බලන්නත් මාත් එක්ක. Excel එකෙන් වෙන්නේ ගිණුම් කටයුතු කරන එක. දැන් අපි Excel කියන මෘදුකාංගය භාවිතා කරන්නේ ගිණුම් කටයුතු කරන්න. ගිණුම් කටයුතු කරනවා කියන්නේ අපිට අවශ්‍ය වෙනවා මොනවා හරි ડોකියුමන්ට් එකක තියෙන data ටිකක් එකතු කරගන්න, අඩු කරගන්න, ඒකේ තියෙන report එකක් හදාගන්න. ඒ වගේ දේවල් ඕන වෙනවා. ඒකට අපි ඒකට පාවිච්චි කරනවා Excel කියන මෘදුකාංගය. සාමාන්‍ය කැල්කියුලේටර් එකකින් කරනකොට අපි ගිණුම් කටයුතු අඩු වැඩි කරනවා, ගුණ කරනවා. ඒ වගේ දේවල් වල හිස්ටරි එකක් තියාගන්නේ නැහැ නේ. කියන්නේ අපි ඒකේ report එකක් මොනවා හරි ගන්නෙ නැහැ නේ. අපිට ඒකෙන් ගණිතයේ දේවල් ටික කරගන්න විතරයි පුළුවන්. හැබැයි මේ මෘදුකාංගෙන් අපිට එකතු කිරීම, අඩු කිරීම, ওই වගේ දේවල් කරගන්න පුළුවන් වගේම ඒ දේවල් වල data ස්ටෝර් කරලා තියන්න පුළුවන්. data වලින් අපිට report ලබා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් වෙනස්කම් තියෙනවා Excel වලදී. හොඳයි. දැන් Excel කියන මෘදුකාංගය ගත්තොත් මේ Excel කියන මෘදුකාංගය අපිට කොටු දැලක් විදියට තමයි පේන්නේ. කොටු ජාලයක් විදියට. මම බෝඩ් එකේ ඇඳොත් මේ විදියට Excel කියන එක මෙන්න මේ වගේ කොටු වලින් තමයි අපිට පේන්නේ. ඔයාලට බෝඩ් එක පේනවා ඇති කියලා හිතනවා. කාට හරි බෝඩ් එක පේන්නේ නැත්නම් පැහැදිලි නැත්නම් මට කියන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න නැත්නම් Zoom එකට මැසේජ් එකක් දාන්න ගැටලු තියෙනවා නම්. එතකොට මේ තියෙන Excel කියන මේ තියෙන කොටු ජාලය හැදිලා තියෙන්නේ row සහ columns වලින්. මෙන්න මේ උඩ ඉඳන් පහතට තියෙන ඒවට අපි කියනවා තීරු. එහෙම නැත්නම් අපි කියනවා columns කියලා. මෙන්න මේ පැත්තෙන් තියෙන ඒවට අපි කියනවා පේලි. එහෙම නැත්නම් row කියලා. අපි මෙන්න මේ තියෙන ඒවට කියනවා columns. මේ තියෙන ඒවට කියනවා row කියලා. ඒකට පේලියක්, row, column එකක් මේ විදිහට තියෙනවා. එතකොට column එකක් අදහස් කරන්නේ කොලම් එකක තියෙන ඉංග්‍රීසි අකුරු. කොලම් එකක තියෙන ඉංග්‍රීසි අකුරු. A B C D E ආදී විදියට මේ පැත්තේ ඉංග්‍රීසි අකුරු වලින් රෝ එකක තියෙන්නේ සංඛ්‍යා. 1 2 3 4 ආදී විදියට පහතර තියෙනවා. එතකොට රෝ එකක් ඉංග්‍රීසි කැපිටල් ලෙටර් එකකිනුත් රෝ එකක් නම්බර් එකකිනුත් අදහස් වෙනවා. ඒකට රෝ එකක් 1 2 3 4 ආදී විදියට, කොලම් එකක් ABCD ආදී විදියට මතක ඇති. හරි. දැන් අපි ගිණුම් කටයුතු කරන්නේ මෙන්න මේ තියෙන පුංචි කොටු වල. මේ කොටු වල ගිණුම් කටයුතු කරනකොට මේකට අපි කතා කරන්න ඕන Excel භාෂාවෙන්. ඒක තමයි මෙතන තියෙන වෙනස. සාමාන්‍ය කැල්කියුලේටර් එකක් ගත්තොත් එතන Excel නැහැ. එතන තියෙන ගිණුම් කටයුතු විතරයි. හැබැයි Excel එකේදී ඊට වඩා ලොකු වෙනසක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. දැන් මට ඕන 45යි 10යි එකතු කරන්න. 45යි 10යි එකතු කරලා මෙන්න මෙතනට උත්තරේ ගන්න. එතකොට 45යි 10යි එකතු කරාම මෙතනට 55ක් කියලා අපිට ඕන නම් ටයිප් කරන්න පුළුවන්. මෙතන 10යි 20යි එකතු කරලා මෙතනට මට ගන්න ඕන උත්තරේ 30යි. ඔය විදිහට අපිට ටයිප් කරලා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා මෙහෙම ටයිප් කරලා උත්තරේ මෙතන දාන්න පුළුවන්. හැබැයි අපි Excel පාවිච්චි කරන්නේ ඒ වගේ සරල දේවල් වලට නෙමෙයි, ඊට වඩා ටිකක් වැඩ ගන්න තමයි අපි මේ Excel sheet එක පාවිච්චි කරන්නේ. එතකොට Excel sheet එකේදී මෙන්න මේ දෙකේ එකතුව මෙයාට ලබා ගන්න අපි පාවිච්චි කරනවා ගණිතමය ආකාරයක්. ඒ කියන්නේ අපි එකට cell එකක්, ඒකට අපි කියනවා function එකක් කියලා. ඒ function එක හදාගන්නේ
මෙයයි එකතු කරලා අපිට ෆන්ක්ෂන් එක හදාගන්න පුළුවන්. මට ඕන මෙතන එකතුව නිසා මම එකතුවට සමානයි මම මේ සමීකරණ හදාගන්න විදිහේදී වලට කියන්නම්. දැනට මම ලියනවා සමානයි. මට මේ දෙක එකතුව ගන්න ඕනේ හින්දා මම sum මේ හරිය පේනව නේද? ගැටලු තියෙනවා නම් කියන්න, අකුරු පැහැදිලි නැත්නම් කියන්න. sum මෙන්න මෙතන තියෙන cell address එක දෙන්න ඕන. A1 double dot B1 වරහණ වහලා අපි enter key එක press කරනවා. හරිද? මොකද උනේ? මට ඕන A ගේ B ගේ මෙන්න මෙතන තියෙන එකතුව අරගෙන මෙතන දර්ශනය කරන්න. එතකොට මම සමීකරණයක් එකට හදාගත්තා. මම එකට ෆන්ක්ෂන් එකක් හදාගත්තා. සමානයි sum වරහණ ඇතුලේ A ධන A1 double dot B1 කියලා මම මෙතන සමීකරණයක් හදාගත්තා. දැන් මම පැහැදිලි කරන්නම් එකින් එක මොකද උනේ කියලා. මෙතන A B C D විදිහට කොලම්ස් තියෙනවා කියලා අපි කිව්වා. row තියෙනවා කියලා කිව්වා. එතකොට මෙන්න මේ මැද්දේ තියෙන කොටු වලට තමයි අපි දත්ත දාන්නේ සහ අපිට අවශ්‍ය අගයන් ලබා ගන්න. මෙන්න මේ තියෙන ඒවට මෙන්න මේ තියෙන කොටු වලට අපි කියනවා සෙල් එකක් කියලා. මෙන්න මේ තියෙන කොටුවකට අපි කියනවා සෙල් එකක්. මෙන්න මේ තියෙන සෙල් එකට ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ තියෙන සෙල් එකට කියනවා ඇඩ්‍රස් එක මෙන්න මෙහෙම. ඉතින් අකුරත් පහතින් සංඛ්‍යාවක් අරගෙන අපි මේකේ සෙල් ඇඩ්‍රස් එක හදාගන්න. එතකොට මේ B4 මෙන්න මෙතන තියෙන්නේ B4. මෙතන තියෙන්නේ උඩින් ඉංග්‍රීසි අකුර මේ පැත්තෙන් එක D1. ඒ විදිහට අපි සෙල් ඇඩ්‍රස් හදාගන්නවා. මේක සරලයි. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපි සෙල් ඇඩ්‍රස් දැන් ඔයාලා දන්නවා. ඒක කරන නිසා ගැටලු කියනවා නම් පොඩ්ඩක් අහන්න මම ආයෙ සරල කරලා පැහැදිලි කරලා දෙන්නම්. දැන් සෙල් ඇඩ්‍රස් එක තමයි අපි වැඩ කරන්නේ. මෙතන සෙල් ඇඩ්‍රස් එක තමයි අපි මෙන්න මෙතන ලබා දුන්නේ. එතකොට සමානයි සම් කියලා කියන්නේ Excel වලදී අපි සමීකරණයක් ටයිප් කරනකොට ඒකට නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි සමාන ලකුණෙන් ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා අපි සමාන ලකුණ දුන්නා. සූත්‍රයෙන් වෙන්න ඕන මොකද්ද කියලා අපි කියන්න ඕන. ඒ නිසා අපි එකතුව වෙන්න ඕන කියලා කියන්නේ සම් කියන වචනේ පාවිච්චි කරලා තව ගොඩක් මේ වගේ වචන තියෙනවා ඉදිරියේදී අපි ඒව කතා කරනවා වෙන වෙනම. එතකොට සම් වලින් කියන්නේ එකතුවක් ලබා ගන්න ඕන කියන එක. එකතුවක් ලබා ගන්න ඕන කාගේද? මේ වරහන් ඇතුළේ දානවා ඒ කාගේද කියලා. මේ 45යි මේ 10යි. A සහ B කියන දෙක අපි මෙතන දානවා රෝ නම්බර් එකත් එක්ක. දාලා අවසානයේ පිළිතුර ගන්න enter key එක press කරනවා. දැන් මෙතන 45යි 10යි අපිට මෙතන දාන්න බැරිද? අපිට මෙතන 10යි 45යි කියන එක දාලා පිළිතුර ලබා ගන්න පුළුවන්. මෙහෙම අපිට වරහන් ඇතුලේ වරහන් අවශ්‍යත් නැහැ. අපිට සමානයි 45 ධන 10 කියලා දීලා enter press කරාමත් මෙතන පිළිතුර එනවා. ගැටලුවක් නැහැ. හරිද? පොඩි ගැටලුවක් විදියට තියෙන්නේ මෙන්න මෙතනින් මේ දෙන සමීකරණය මෙයාට විතරයි වැඩ කරන්නේ. C1ට විතරයි වැඩ කරන්නේ. අපිට කොයි වෙලාවක හරි මෙතන ඉන්න කෙනාගේම තියෙන එකතු වීම පහළ සෙල් වලටත් අවශ්‍ය වුණොතින් එකම සමීකරණේ පහළටත් ලබා ගන්න හැකියාව නැති වෙනවා. මෙතනට තියෙන අගයන් විතරක් දැම්මොත් පැහැදිලි ඇති කියලා හිතනවා. මෙතන සමීකරණේ දැම්මොත් ඒ සමීකරණය පහළට යන්න ඒ සමීකරණය මේ ඉන්න කොටු වල තියෙන අගයන් වලටත් ඇප්ලයි වෙවි යන්නේ. හරිද? දැන් බලමු අපි මෙහෙම. මෙන්න මෙතන සමීකරණය දුන්නම සමානයි sum වරහන් ඇතුලේ A ධන A dot B dot මෙහෙම වෙනවා. හරිද? මෙතනට යනකොට මෙයාම sum A2 B2 වෙනවා. මෙතනට යනකොට A3 B3 වෙනවා. එතකොට පරිගණකයෙන් ඔටෝ පහතට යන්න මෙයාලගේ තියෙන සෙල් ඇඩ්‍රස් ටික එයා ඔටෝ ගන්නවා. අන්න ඒකයි අපිට තියෙන වාසිය Excel වල තියෙන. නැත්තම් අපිට වෙන්නේ මෙතන ඉඳන් මෙතනට. ඒ කියන්නේ අපිට උඩ ඉඳන් පහළට නම් 100ක් තියෙනවා නම් ඒ 100ම නම් අපිට මේ විදිහට එකතු කරලා ගන්න අවශ්‍යයි නම් 100ම 100 වතාවක් ටයිප් කර කර උත්තර හොයන්න වෙනවා. එතකොට
සමීකරණයක් දාන එකේ වාසිය තමයි අපිට එක සමීකරණයක් ටයිප් කරලා ඒ සමීකරණයෙන් ෆිල් හැන්ඩල් කිරීමක් විදියට ඊතුරු පිළිතුරු ටික ලබා ගන්න පුළුවන්. හිතනවා පැහැදිලි ඇති කියලා. මම මේක ඔයාලට මේ පාඩම ඉවරුණායින් පස්සේ ප්‍රැක්ටිකල් එකක් විදියටත් කරලා පෙන්නනවා. ඒක ඔයාලට තව පැහැදිලි වෙයි. හරි. ඊළඟට අපිට සමීකරණයක් ටයිප් කරනකොට මම ඔයාලට කිව්වා පොදු ලක්ෂණ ටිකක් තියෙනවා කියලා. අපි සමීකරණ ටයිප් කරනවා නම් මුලින්ම සමාන ලකුණු. ඊට පස්සේ අපි මොකද්ද වෙන්න ඕන කියලා ටයිප් කරන්න ඕන. එකතුවක් වෙන්න ඕන නම් සම්, අඩුවීමක් වෙන්න ඕන නම් මින්, වැඩිවීමක් වෙන්න ඕන නම් මැක්ස්, ඇවරේජ් එක හොයන්න ඕන නම් ඇවරේජ්. අපිට යම් කිසි එකක් එක සංසන්දනය කරලා පාස් ෆේල් වගේ කියන්නේ යම් කිසි කන්ඩිෂන් එකක් දීලා ඒකට අනුව යම් දෙයක් වෙන්න, ඒකට අනුව තව යම් දෙයක් වෙන්න කියලා දෙන්න ඕන නම් if ඒ වගේ අපිට වචන දාලා තවත් සමීකරණ හදාගන්න පුළුවන්. අපි සමීකරණ ගැන ඉගෙන ගන්නවා ඉදිරි ලෙසන් වලදී. පැහැදිලි වෙන්න ඇති. ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න නිශ්ශබ්දව ඉන්න එපා. මේ පාඩම ගණිතමය පාඩමක්. ඒ නිසා ඔයාලට ගැටලු වෙන්න පුළුවන්. වර්ල්ඩ් එක වගේ නෙමෙයි. හරි. ඊට පස්සේ දැන් අපිට තියරි කොටස පොඩ්ඩක් තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතිරි ලෙසන් ටික අපි ලැප් එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා වීඩියෝ ටික බලමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්.